සුබ දවසක් ඔයාලට. බණ්ඩක්කා කියන්නේ හැමෝම ආසාවෙන් කන්න කැමති එළවලුවක් නෙවෙයිනේ. ඒත් අද මම අරගෙන ආවේ බණ්ඩක්කා කන්න අකමැති අයට වුණත් ආසාවෙන් කන්න පුළුවන් ගොඩක් රස බණ්ඩක්කා රෙසිපි එකක්. දැන් අපි මේක හදන විදිය බලමු. මේකට බණ්ඩක්කා ග්‍රෑම් 250ක් මේ විදියට හීනයට කපා ගන්න ඕන. ඒ වගේම මේකට බිත්තර දෙකක් ගසාගෙන පැත්තකින් තියාගන්න. මුලින්ම පෑන් එකට තෙල් දාලා තෙල් රත් වීගෙන ඉද්දී අබ ඇට එකතු කරලා අබ ඇට පිපිරෙනකන් බැදගන්න. දැන් මේකට සුදු ලුණු දාලා තප්පර 30ක් විතර තෙම්පරා දුන්නාට පස්සේ ලුණු කරපිංචා එකතු කරලා විනාඩි 2ක් විතර උයා ගන්න. ඊළඟට මේකට කහ කුඩු 3-5 එකතු කරලා මිශ්‍ර කරගන්න ඕන. ලුණු ටිකක් බැදීගෙන ඉද්දී බණ්ඩක්කා ඒ වගේම ලුණු ටිකක් එකතු කරලා කලවම් කරගෙන බණ්ඩක්කා ටික තැම්බෙනකන් අඩු ගින්දරේ උයා ගන්න. දැන් මේකට තක්කාලි අමු මිරිස් එකතු කරලා විනාඩියක් විතර මිශ්‍ර කරගන්න ඕන. ඊට පස්සේ මේකට බිත්තර එකතු කරලා තැම්බෙනකන් හොඳට මිශ්‍ර කරගෙන කෑලි මිරිස්, ගම් මිරිස් කුඩු, ලුණු එකතු කරලා හොඳට මිශ්‍ර කරගෙන මෙන්න මේ බණ්ඩක්කා බැදුම හදාගන්න. ඔයාලත් මේ විදියට බණ්ඩක්කා බැදුම හදලා කාලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්න.